අද බලමු වදමලක් ඇඳලා ලේසියෙන් පාට කරන්නේ කොහොමද කියලා. දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට වදමලේ පෙති පොඩ්ඩක් පැන්සලෙන් ලාවට ඇඳගෙන ඉන්නවා. හිමීට ඇඳලා පෙන්නන්නම්. වදමල් කීපයක්ම අඳිනවා. එතකොට වදමල් ගත්තාම ක්‍රීම් පාට තියෙනවා, කහ පාට උරු පාටක් තියෙනවා, ඒ වගේම රතු පාට තියෙනවා, රෝස පාට වගේත් තියෙනවානේ. මෙන්න මේ විදිහට මම දැන් පාට කරන්න කලින් ඇඳගෙන ඉන්නවා. මේකේ එහා පැත්තෙන් තව මලක් අඳිනවා මම. ඒ වගේම එකක්. මේක ඇඳලා ඉවරුණාට පස්සේ තව මල් දෙකක් විතර අඳිනවා. මෙතනිනුත් එක මලක් අඳිනවා. පෙති ගද්දී ඒ මලේ පෙති 5යි. ඒ වගේම තමයි ඒ මලේ පෙති අගිස්ස මේ වගේ රැලි ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මැදින් කොටසක් එනවා දැකලත් ඇතිනේ. අන්න ඒ කොටසත් ඇඳ ගන්න ඕනේ. පාට කරද්දී ඇඳගත්ත හැකි එක. ඊට පස්සේ මේකේ කොළ ටිකක් ඇඳලා එහා පැත්තෙන් මලක් අඳිනවා. ඒක මේ වගේ ඉස්සරහට නෙමෙයි පැත්තට විතර තියෙන මලක්. මේක අඳින්න දැන් මේ පැත්තට පේන මලක්. එතකොට අර මලේ මේ කොටස අනිත් කොටස් ටිකත් පේනවා එකේ. ඉස්සරහා විතරයි පේන්නේ නැති මලේ. මේ ටික ඇඳගත්තට පස්සේ තියෙන පාට කරන්න ගන්න එක. පාට කරද්දී ඉස්සෙල්ලාම මම තැඹිලි පාටයි කළු පාටයි අරගෙන පොඩ්ඩක් මික්ස් කරලා ඒ පාට දෙක ටිකක් වැඩිපුර වතුර අරගෙන තමයි පාට කරන්නේ ලාවට ඉස්සෙල්ලා මේ මල.
මෙම ගාලා ඉවර වෙලා වතුර ටිකක් අරගෙන වතුර ගද්දී දැන් මේ බලන්න මෙතනදී වතුර වැඩි වුණා. එහෙම ගන්න නැතුව සාමාන්‍ය පින්සල ටිකක් පිහදාලා හරි කුටෙදි කෑල්ලකින් නැත්නම් ටිෂු එකකින් හරි කමන්නේ මේව කරලා පාට කරද්දී පාට කරන්න ඕනේ. අවශ්‍ය තැන්වලදී විතරයි වතුර වැඩිපුර ගන්නෙ. ඉතින් මේ විදිහට මල් පෙති වටේට මම ඉස්සෙල්ලා ඉඳගෙන ඉන්නවා මේ පාටින්. ඊට පස්සේ අන්තිමට ඒ ටිකෙන් වතුර චුට්ටක් අරගෙන ඒ ටික හදා ගන්න ඕනේ අන්තිමට. මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ වතුරෙන් තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. කියන්නේ ලොකු වතුරක් නෙමෙයි පොඩ්ඩක් වතුර පින්සලේ තියෙන විදිහට අරගෙන තමයි මේ ටික හදා ගන්න ඕනේ. දැන් මේ මල වෙනාට පස්සේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. එතකන් අනිත් මල ටික පාට කරගත්ත හැකි. ඊට පස්සේ මම ගන්නවා කහ පාට කහයි කළුයි එකතු කරගන්නවා අනිත් මල පාට කරන්න. කහ පාටයි කළු පාට නැත්තම් ගන්න පුළුවන් ක්‍රීම් පාට වගේත් හදා ගන්න පුළුවන්. තමන්ට කැමති පාට නැත්තම් මල් ඔක්කොම රතු පාටින් පාට කරන්නත් පුළුවන්. මේ උඩ මල දැන් මම පාට කරන්න හදන්නේ රතු පාටින්. රතුයි කළුයි ගන්නවා. අරගෙන ඒ මලත් අර මේ කලින් මල පාට කරපු විදිහටම පාට කරගන්න. දැන් කලින් මල පාට කරේ තැඹිලි කළුයිනේ. එතකොට දැන් මේක රතුයි කළුයි. ඊට පස්සේ එහා පැත්ත එකත් රතුයි කළුයි. පල්ලෙහා තියෙන අනිත් මල කහයි කළුයි තමයි ගන්නෙ. එතකොට දැන් මම මේකෙත් අර වගේම ඉස්සෙල්ලා තද අඳුරට පාට කරගෙන ඊටු ටික වතුරෙන් හදා ගන්න ඕනේ. මේ විදිහට තමයි වතුරෙන් හදා ගන්නවා කියන්නේ. දැන් මේ මලේ අඳුරු කොටස් ටික මේ විදිහට පාට කරලා මේ මලෙත් අර වගේම පාට කරගන්න ඕනේ. මේ මල් ඔක්කොම එහෙමයි.
ඊට පස්සේ තියෙන අනිත් මල ඒක මං කිව්වා කහයි කළුයි පාට කරන්න කියලා. මේ විදිහට ඒකෙත් අර වගේම තද කොටස් ටික පාට කරලා ඊට පස්සේ ඉතුරු ටික වතුරින් තමයි හදාගන්නේ. මේ විදිහට ඊට පස්සේ දැන් ඉතුරු මල් ටිකත් වේලිලා ඇති. මුලින්ම පාට කරපු මල් ටිකත් ඒ ටික හදා ගන්න ඕනේ දැන්. දැන් තැඹිලි පාටට කළු පාට ටිකක් එකතු කරලා ඒකට රතු චුට්ටකුත් එකතු කරලා අර පාටට වඩා ටිකක් තද පාටක් හදා ගන්නවා. හදාගෙන ඉතුරු ටික පාට කරගන්නේ. දැන් මේකේ ලා කොටස් ටික පේන විදිහටයි දැන් කලින් පාට කරපු පාට ලාවට පේන විදිහට තමයි ඉතුරු ටික පාට කරගන්නේ. එතකොට පාට කීපයක්ම වගේනේ. මේ විදිහට තදට පාට කරගන්නවා. මම මේකේ පාට කරද්දි පොඩක් කූරු කූරු ගතියක් පේන වෙදි පාට කරලා. සාමාන්‍ය මද මලේ එහෙම තියෙනවනේ කූරු කූරු ගතිය පෙතිවල. ඒක තමයි මේ පාට කරන්නේ. ඊට පස්සේ මේ මල පාට කරලා ඉවරනාට පස්සේ මේ විදිහට අනිත් මල් ටිකත් පාට කරගන්න ඕනේ. දැන් තියෙන්නේ අනිත් මල් ටික. මේ මලත් මේ විදිහටම පාට කරගන්නවා කූරු කූරු ගතිය පේන විදිහට. දැන් මේ පල්ලෙහා මල් දෙක තියෙනවානේ මේ වගේ මල් දෙකක් අරගෙන මෝස්තරයක් උනත් කරන්න පුළුවන්. කියන්නේ ඒකම අරගෙන පැති වලට එක එක පැති වලට හරවලා හරි කළු පාට පසුබිමක ලස්සනට මේ වගේ මෝස්තරයක් කරන්නත් පුළුවන්. මේ වගේ මල් දෙකකින්. ඉතින් මේකෙත් අර වගේම තමයි මේ මල් ටිකම එකම විදිහකට තමයි පාට කරන්නේ. එතකොට තමයි කැමති නම් ඒකේ කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. කහයි කළුයි එකතු කරගෙන දැන් මම මේ විදිහට මේක
පාට කරගන්නවා. දැන් කලින් පාට කරාට වඩා ටිකක් තදට තමයි මේක පාට කරගන්නේ. ඉතින් ඒ ටික ඉවරුණාට පස්සේ තව තියෙනවා ඒකේ මැද කොටස පාට කරගන්න තියෙනවා. මැද කොටස අඳුරු කරන්න තියෙනවා. ඒ ටික කරගන්න තියෙනවා. කොළ ටික පාට කරගන්න තියෙනවා. මෙතන පොහොට්ටුවක් තියෙන්නේ. ඒකත් මම මේ විදිහට පාට කරගන්නවා. දැන් මේ කොළ ටිකනේ පාට කරන්නේ. මම වැඩි කොළ වලට විශේෂත්වයක්ම දෙන්නේ නැහැ. ඒ වුණාට මම මේකේ කොළ පාට කරන්නේ වෙනස්ම විදිහකට. ඒක මම කොළ පාට කරන හැටි බලන්න මෙහෙම ඉරි අරගෙන තමයි පාට කරන්නේ. කියන්නේ මුලදී ටිකක් මහතට කොළ පාට කරලා අග්ගිස්සට යද්දි හීනි වෙන විදිහට පාට කරලා තියෙන්නේ. ඒ වගේම අග්ගිස්සට යද්දි කොලේ ඉරි ගතියත් හීනි වෙලා කොලෙත් හීනි වෙලා තියෙනවා. දැන් මේ විදිහට කහ පාට දැන් මේකේ කහ පාට කළු මික්ස් වෙලා තියෙනවා. ඉඳ ටිකක් අඳුරු වෙලා තියෙනවා පාට. ඒ පාටයි ඊට පස්සේ රතු පාටයි තිත් ටිකක් පොඩ්ඩක් උඩින් තියා ගන්න ඕනේ. ඊට පස්සේ අර ඒකේ මැදේ එන කොටස හදාගන්න තමයි මේ යන්නේ. මේ රතු පාටින් තිත් තියාගන්නේ. ඊට පස්සේ රතු පාටින්ම මේ විදිහට ඒකේ නටුව මැදින් එන කොටස දාගන්නවා. ඊට පස්සේ ඒකේ මැද කොටස අඳුරු කරගන්නත් ඕනේ. ඊට පස්සේ මේක අඳුරු කරගත්තට පස්සේ වැඩ ටික ඉවරයි. ඒ වගේම කොළ ටික ඕන නම් තව ටිකක් තද කරන්න පුළුවන්. කළුයි කොළයි එකතු කරලා ඒ පාට අරගෙන. ඉතින් මම මේ විදිහට තමයි වදමල් කීපයක් පාට කරගත්තේ ලේසියෙන්. කැමති නම් මේ කොළ පාට වුණත් තව ටිකක් තද පාටින් කරන්න පුළුවන්. කළුයි කොළයි එකතු කරගෙන ඒ ටික හදා ගන්න පුළුවන්. නැත්නම් නිලුයි කොළයි එකතු කරගෙන තද පාට හදාගත්ත හැකි.
අද බලමු වදමලක් ඇඳලා ලේසියෙන් පාට කරන්නේ කොහොමද කියලා. දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට වදමලේ පෙති පොඩ්ඩක් පැන්සලෙන් ලාවට ඇඳගෙන ඉන්නවා. හිමීට ඇඳලා පෙන්නන්නම්. වදමල් කීපයක්ම අඳිනවා. එතකොට වදමල් ගත්තාම ක්‍රීම් පාට තියෙනවා, කහ පාට උරු පාටක් තියෙනවා, ඒ වගේම රතු පාට තියෙනවා, රෝස පාට වගේත් තියෙනවානේ. මෙන්න මේ විදිහට මම දැන් පාට කරන්න කලින් ඇඳගෙන ඉන්නවා. මේකේ එහා පැත්තෙන් තව මලක් අඳිනවා මම. ඒ වගේම එකක්. මේක ඇඳලා ඉවරුණාට පස්සේ තව මල් දෙකක් විතර අඳිනවා. මෙතනිනුත් එක මලක් අඳිනවා. පෙති ගද්දී ඒ මලේ පෙති 5යි. ඒ වගේම තමයි ඒ මලේ පෙති අග්ගිස්ස මේ වගේ රැලි ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මැදින් කොටසක් එනවා දැකලත් ඇතිනේ. අන්න ඒ කොටසත් ඇඳ ගන්න ඕනේ. පාට කරද්දී ඇඳගත්ත හැකි එක. ඊට පස්සේ මේකේ කොළ ටිකක් ඇඳලා එහා පැත්තෙන් මලක් අඳිනවා. ඒක මේ වගේ ඉස්සරහට නෙමෙයි පැත්තට විතර තියෙන මලක්. මේක ඇඳින්න දැන් මේ පැත්තට පේන මලක්. එතකොට අර මලේ මේ කොටස අනිත් කොටස් ටිකත් පේනවා එකේ. ඉස්සරහා විතරයි පේන්නේ නැති මලේ. මේ ටික ඇඳගත්තට පස්සේ තියෙන පාට කරන්න ගන්න එක. පාට කරද්දී ඉස්සෙල්ලාම මම තැඹිලි පාටයි කළු පාටයි අරගෙන පොඩ්ඩක් මික්ස් කරලා ඒ පාට දෙක ටිකක් වැඩිපුර වතුර අරගෙන තමයි පාට කරන්නේ ලාවට ඉස්සෙල්ලා මේ මල.
මෙම ගාලා ඉවර වෙලා වතුර ටිකක් අරගෙන වතුර ගද්දී දැන් මේ බලන්න මෙතනදී වතුර වැඩි වුණා. එහෙම ගන්න නැතුව සාමාන්‍ය පින්සල ටිකක් පිහදාලා හරි කුටෙදි කෑල්ලකින් නැත්නම් ටිෂු එකකින් හරි කමන්නේ මේව කරලා පාට කරද්දී පාට කරන්න ඕනේ. අවශ්‍ය තැන්වලදී විතරයි වතුර වැඩිපුර ගන්නෙ. ඉතින් මේ විදිහට මල් පෙති වටේට මම ඉස්සෙල්ලා ඇඳගෙන ඉන්නවා මේ පාටින්. ඊට පස්සේ අන්තිමට ඒ ටිකෙන් වතුර චුට්ටක් අරගෙන ඒ ටික හදා ගන්න ඕනේ අන්තිමට. මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ වතුරෙන් තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. කියන්නේ ලොකු වතුරක් නෙමෙයි පොඩ්ඩක් වතුර පින්සලේ තියෙන විදිහට අරගෙන තමයි මේ ටික හදා ගන්න ඕනේ. දැන් මේ මල වෙනාට පස්සේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. එතකන් අනිත් මල ටික පාට කරගත්ත හැකි. ඊට පස්සේ මම ගන්නවා කහ පාට කහයි කළුයි එකතු කරගන්නවා අනිත් මල පාට කරන්න. කහ පාටයි කළු පාට නැත්තම් ගන්න පුළුවන් ක්‍රීම් පාට වගේත් හදා ගන්න පුළුවන්. තමන්ට කැමති පාට නැත්තම් මල් ඔක්කොම රතු පාටින් පාට කරන්නත් පුළුවන්. මේ උඩ මල දැන් මම පාට කරන්න හදන්නේ රතු පාටින්. රතුයි කළුයි ගන්නවා. අරගෙන ඒ මලත් අර මේ කලින් මල පාට කරපු විදිහටම පාට කරගන්න. දැන් කලින් මල පාට කරේ තැඹිලි කළුයිනේ. එතකොට දැන් මේක රතුයි කළුයි. ඊට පස්සේ එහා පැත්ත එකත් රතුයි කළුයි. පල්ලෙහා තියෙන අනිත් මල කහයි කළුයි තමයි ගන්නෙ. එතකොට දැන් මම මේකෙත් අර වගේම ඉස්සෙල්ලා තද අඳුරට පාට කරගෙන ඊටු ටික වතුරෙන් හදා ගන්න ඕනේ. මේ විදිහට තමයි වතුරෙන් හදා ගන්නවා කියන්නේ. දැන් මේ මලේ අඳුරු කොටස් ටික මේ විදිහට පාට කරලා මේ මලෙත් අර වගේම පාට කරගන්න ඕනේ. මේ මල් ඔක්කොම එහෙමයි.
ඊට පස්සේ තියෙන අනිත් මල ඒක මං කිව්වා කහයි කළුයි පාට කරන්න කියලා. මේ විදිහට ඒකෙත් අර වගේම තද කොටස් ටික පාට කරලා ඊට පස්සේ ඉතුරු ටික වතුරින් තමයි හදාගන්නේ. මේ විදිහට ඊට පස්සේ දැන් ඉතුරු මල් ටිකත් වේලිලා ඇති. මුලින්ම පාට කරපු මල් ටිකත් ඒ ටික හදා ගන්න ඕනේ දැන්. දැන් තැඹිලි පාටට කළු පාට ටිකක් එකතු කරලා ඒකට රතු චුට්ටකුත් එකතු කරලා අර පාටට වඩා ටිකක් තද පාටක් හදා ගන්නවා. හදාගෙන ඉතුරු ටික පාට කරගන්නේ. දැන් මේකේ ලා කොටස් ටික පේන විදිහටයි දැන් කලින් පාට කරපු පාට ලාවට පේන විදිහට තමයි ඉතුරු ටික පාට කරගන්නේ. එතකොට පාට කීපයක්ම වගේනේ. මේ විදිහට තදට පාට කරගන්නවා. මම මේකේ පාට කරද්දි පොඩක් කූරු කූරු ගතියක් පේන වෙදි පාට කරලා. සාමාන්‍ය මද මලේ එහෙම තියෙනවනේ කූරු කූරු ගතිය පෙතිවල. ඒක තමයි මේ පාට කරන්නේ. ඊට පස්සේ මේ මල පාට කරලා ඉවරනාට පස්සේ මේ විදිහට අනිත් මල් ටිකත් පාට කරගන්න ඕනේ. දැන් තියෙන්නේ අනිත් මල් ටික. මේ මලත් මේ විදිහටම පාට කරගන්නවා කූරු කූරු ගතිය පේන විදිහට. දැන් මේ පල්ලෙහා මල් දෙක තියෙනවානේ මේ වගේ මල් දෙකක් අරගෙන මෝස්තරයක් උනත් කරන්න පුළුවන්. කියන්නේ ඒකම අරගෙන පැති වලට එක එක පැති වලට හරවලා හරි කළු පාට පසුබිමක ලස්සනට මේ වගේ මෝස්තරයක් කරන්නත් පුළුවන්. මේ වගේ මල් දෙකකින්. ඉතින් මේකෙත් අර වගේම තමයි මේ මල් ටිකම එකම විදිහකට තමයි පාට කරන්නේ. එතකොට තමයි කැමති නම් ඒකේ කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. කහයි කළුයි එකතු කරගෙන දැන් මම මේ විදිහට මේක
පාට කරගන්නවා. දැන් කලින් පාට කරාට වඩා ටිකක් තදට තමයි මේක පාට කරගන්නේ. ඉතින් ඒ ටික ඉවරුණාට පස්සේ තව තියෙනවා ඒකේ මැද කොටස පාට කරගන්න තියෙනවා. මැද කොටස අඳුරු කරන්න තියෙනවා. ඒ ටික කරගන්න තියෙනවා. කොළ ටික පාට කරගන්න තියෙනවා. මෙතන පොහොට්ටුවක් තියෙන්නේ. ඒකත් මම මේ විදිහට පාට කරගන්නවා. දැන් මේ කොළ ටිකනේ පාට කරන්නේ. මම වැඩි කොළ වලට විශේෂත්වයක්ම දෙන්නේ නැහැ. ඒ වුණාට මම මේකේ කොළ පාට කරන්නේ වෙනස්ම විදිහකට. ඒක මම කොළ පාට කරන හැටි බලන්න මෙහෙම ඉරි අරගෙන තමයි පාට කරන්නේ. කියන්නේ මුලදී ටිකක් මහතට කොළ පාට කරලා අග්ගිස්සට යද්දි හීනි වෙන විදිහට පාට කරලා තියෙන්නේ. ඒ වගේම අග්ගිස්සට යද්දි කොලේ ඉරි ගතියත් හීනි වෙලා කොලෙත් හීනි වෙලා තියෙනවා. දැන් මේ විදිහට කහ පාට දැන් මේකේ කහ පාට කළු මික්ස් වෙලා තියෙනවා. ඉඳ ටිකක් අඳුරු වෙලා තියෙනවා පාට. ඒ පාටයි ඊට පස්සේ රතු පාටයි තිත් ටිකක් පොඩ්ඩක් උඩින් තියා ගන්න ඕනේ. ඊට පස්සේ අර ඒකේ මැදේ එන කොටස හදාගන්න තමයි මේ යන්නේ. මේ රතු පාටින් තිත් තියාගන්නේ. ඊට පස්සේ රතු පාටින්ම මේ විදිහට ඒකේ නටුව මැදින් එන කොටස දාගන්නවා. ඊට පස්සේ ඒකේ මැද කොටස අඳුරු කරගන්නත් ඕනේ. ඊට පස්සේ මේක අඳුරු කරගත්තට පස්සේ වැඩ ටික ඉවරයි. ඒ වගේම කොළ ටික ඕන නම් තව ටිකක් තද කරන්න පුළුවන්. කළුයි කොළයි එකතු කරලා ඒ පාට අරගෙන. ඉතින් මම මේ විදිහට තමයි වදමල් කීපයක් පාට කරගත්තේ ලේසියෙන්. කැමති නම් මේ කොළ පාට වුණත් තව ටිකක් තද පාටින් කරන්න පුළුවන්. කළුයි කොළයි එකතු කරගෙන ඒ ටික හදා ගන්න පුළුවන්. නැත්නම් නිලුයි කොළයි එකතු කරගෙන තද පාට හදාගත්ත හැකි.
අද බලමු වදමලක් ඇඳලා ලේසියෙන් පාට කරන්නේ කොහොමද කියලා. දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට වදමලේ පෙති පොඩ්ඩක් පැන්සලෙන් ලාවට ඇඳගෙන ඉන්නවා. හිමීට ඇඳලා පෙන්නන්නම්. වදමල් කීපයක්ම අඳිනවා. එතකොට වදමල් ගත්තාම ක්‍රීම් පාට තියෙනවා, කහ පාට උරු පාටක් තියෙනවා, ඒ වගේම රතු පාට තියෙනවා, රෝස පාට වගේත් තියෙනවානේ. මෙන්න මේ විදිහට මම දැන් පාට කරන්න කලින් ඇඳගෙන ඉන්නවා. මේකේ එහා පැත්තෙන් තව මලක් අඳිනවා මම. ඒ වගේම එකක්. මේක ඇඳලා ඉවරුණාට පස්සේ තව මල් දෙකක් විතර අඳිනවා. මෙතනිනුත් එක මලක් අඳිනවා. පෙති ගද්දී ඒ මලේ පෙති 5යි. ඒ වගේම තමයි ඒ මලේ පෙති අග්ගිස්ස මේ වගේ රැලි ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මැදින් කොටසක් එනවා දැකලත් ඇතිනේ. අන්න ඒ කොටසත් ඇඳ ගන්න ඕනේ. පාට කරද්දී ඇඳගත්ත හැකි එක. ඊට පස්සේ මේකේ කොළ ටිකක් ඇඳලා එහා පැත්තෙන් මලක් අඳිනවා. ඒක මේ වගේ ඉස්සරහට නෙමෙයි පැත්තට විතර තියෙන මලක්. මේක ඇඳින්න දැන් මේ පැත්තට පේන මලක්. එතකොට අර මලේ මේ කොටස අනිත් කොටස් ටිකත් පේනවා එකේ. ඉස්සරහා විතරයි පේන්නේ නැති මලේ. මේ ටික ඇඳගත්තට පස්සේ තියෙන පාට කරන්න ගන්න එක. පාට කරද්දී ඉස්සෙල්ලාම මම තැඹිලි පාටයි කළු පාටයි අරගෙන පොඩ්ඩක් මික්ස් කරලා ඒ පාට දෙක ටිකක් වැඩිපුර වතුර අරගෙන තමයි පාට කරන්නේ ලාවට ඉස්සෙල්ලා මේ මල.
මෙම ගාලා ඉවර වෙලා වතුර ටිකක් අරගෙන වතුර ගද්දී දැන් මේ බලන්න මෙතනදී වතුර වැඩි වුණා. එහෙම ගන්න නැතුව සාමාන්‍ය පින්සල ටිකක් පිහදාලා හරි කුටෙදි කෑල්ලකින් නැත්නම් ටිෂු එකකින් හරි කමන්නේ මේව කරලා පාට කරද්දී පාට කරන්න ඕනේ. අවශ්‍ය තැන්වලදී විතරයි වතුර වැඩිපුර ගන්නෙ. ඉතින් මේ විදිහට මල් පෙති වටේට මම ඉස්සෙල්ලා ඇඳගෙන ඉන්නවා මේ පාටින්. ඊට පස්සේ අන්තිමට ඒ ටිකෙන් වතුර චුට්ටක් අරගෙන ඒ ටික හදා ගන්න ඕනේ අන්තිමට. මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ වතුරෙන් තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. කියන්නේ ලොකු වතුරක් නෙමෙයි පොඩ්ඩක් වතුර පින්සලේ තියෙන විදිහට අරගෙන තමයි මේ ටික හදා ගන්න ඕනේ. දැන් මේ මල වෙනාට පස්සේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. එතකන් අනිත් මල ටික පාට කරගත්ත හැකි. ඊට පස්සේ මම ගන්නවා කහ පාට කහයි කළුයි එකතු කරගන්නවා අනිත් මල පාට කරන්න. කහ පාටයි කළු පාට නැත්තම් ගන්න පුළුවන් ක්‍රීම් පාට වගේත් හදා ගන්න පුළුවන්. තමන්ට කැමති පාට නැත්තම් මල් ඔක්කොම රතු පාටින් පාට කරන්නත් පුළුවන්. මේ උඩ මල දැන් මම පාට කරන්න හදන්නේ රතු පාටින්. රතුයි කළුයි ගන්නවා. අරගෙන ඒ මලත් අර මේ කලින් මල පාට කරපු විදිහටම පාට කරගන්න. දැන් කලින් මල පාට කරේ තැඹිලි කළුයිනේ. එතකොට දැන් මේක රතුයි කළුයි. ඊට පස්සේ එහා පැත්ත එකත් රතුයි කළුයි. පල්ලෙහා තියෙන අනිත් මල කහයි කළුයි තමයි ගන්නෙ. එතකොට දැන් මම මේකෙත් අර වගේම ඉස්සෙල්ලා තද අඳුරට පාට කරගෙන ඊටු ටික වතුරෙන් හදා ගන්න ඕනේ. මේ විදිහට තමයි වතුරෙන් හදා ගන්නවා කියන්නේ. දැන් මේ මලේ අඳුරු කොටස් ටික මේ විදිහට පාට කරලා මේ මලෙත් අර වගේම පාට කරගන්න ඕනේ. මේ මල් ඔක්කොම එහෙමයි.
ඊට පස්සේ තියෙන අනිත් මල ඒක මං කිව්වා කහයි කළුයි පාට කරන්න කියලා. මේ විදිහට ඒකෙත් අර වගේම තද කොටස් ටික පාට කරලා ඊට පස්සේ ඉතුරු ටික වතුරින් තමයි හදාගන්නේ. මේ විදිහට ඊට පස්සේ දැන් ඉතුරු මල් ටිකත් වේලිලා ඇති. මුලින්ම පාට කරපු මල් ටිකත් ඒ ටික හදා ගන්න ඕනේ දැන්. දැන් තැඹිලි පාටට කළු පාට ටිකක් එකතු කරලා ඒකට රතු චුට්ටකුත් එකතු කරලා අර පාටට වඩා ටිකක් තද පාටක් හදා ගන්නවා. හදාගෙන ඉතුරු ටික පාට කරගන්නේ. දැන් මේකේ ලා කොටස් ටික පේන විදිහටයි දැන් කලින් පාට කරපු පාට ලාවට පේන විදිහට තමයි ඉතුරු ටික පාට කරගන්නේ. එතකොට පාට කීපයක්ම වගේනේ. මේ විදිහට තදට පාට කරගන්නවා. මම මේකේ පාට කරද්දි පොඩක් කූරු කූරු ගතියක් පේන වෙදි පාට කරලා. සාමාන්‍ය මද මලේ එහෙම තියෙනවනේ කූරු කූරු ගතිය පෙතිවල. ඒක තමයි මේ පාට කරන්නේ. ඊට පස්සේ මේ මල පාට කරලා ඉවරනාට පස්සේ මේ විදිහට අනිත් මල් ටිකත් පාට කරගන්න ඕනේ. දැන් තියෙන්නේ අනිත් මල් ටික. මේ මලත් මේ විදිහටම පාට කරගන්නවා කූරු කූරු ගතිය පේන විදිහට. දැන් මේ පල්ලෙහා මල් දෙක තියෙනවානේ මේ වගේ මල් දෙකක් අරගෙන මෝස්තරයක් උනත් කරන්න පුළුවන්. කියන්නේ ඒකම අරගෙන පැති වලට එක එක පැති වලට හරවලා හරි කළු පාට පසුබිමක ලස්සනට මේ වගේ මෝස්තරයක් කරන්නත් පුළුවන්. මේ වගේ මල් දෙකකින්. ඉතින් මේකෙත් අර වගේම තමයි මේ මල් ටිකම එකම විදිහකට තමයි පාට කරන්නේ. එතකොට තමයි කැමති නම් ඒකේ කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. කහයි කළුයි එකතු කරගෙන දැන් මම මේ විදිහට මේක
පාට කරගන්නවා. දැන් කලින් පාට කරාට වඩා ටිකක් තදට තමයි මේක පාට කරගන්නේ. ඉතින් ඒ ටික ඉවරුණාට පස්සේ තව තියෙනවා ඒකේ මැද කොටස පාට කරගන්න තියෙනවා. මැද කොටස අඳුරු කරන්න තියෙනවා. ඒ ටික කරගන්න තියෙනවා. කොළ ටික පාට කරගන්න තියෙනවා. මෙතන පොහොට්ටුවක් තියෙන්නේ. ඒකත් මම මේ විදිහට පාට කරගන්නවා. දැන් මේ කොළ ටිකනේ පාට කරන්නේ. මම වැඩි කොළ වලට විශේෂත්වයක්ම දෙන්නේ නැහැ. ඒ වුණාට මම මේකේ කොළ පාට කරන්නේ වෙනස්ම විදිහකට. ඒක මම කොළ පාට කරන හැටි බලන්න. මෙහෙම ඉරි අරගෙන තමයි පාට කරන්නේ. කියන්නේ මුලදී ටිකක් මහතට කොළ පාට කරලා අග්ගිස්සට යද්දි හීනි වෙන විදිහට පාට කරලා තියෙන්නේ. ඒ වගේම අග්ගිස්සට යද්දි කොලේ ඉරි ගතියත් හීනි වෙලා කොලෙත් හීනි වෙලා තියෙනවා. දැන් මේ විදිහට කහ පාට, දැන් මේකේ කහ පාට කළු මික්ස් වෙලා තියෙනවා. ඉඳ ටිකක් අඳුරු වෙලා තියෙනවා පාට. ඒ පාටයි ඊට පස්සේ රතු පාටයි තිත් ටිකක් පොඩ්ඩක් උඩින් තියා ගන්න ඕනේ. ඊට පස්සේ අර ඒකේ මැදේ එන කොටස හදාගන්න තමයි මේ යන්නේ. මේ රතු පාටින් තිත් තියාගන්නේ. ඊට පස්සේ රතු පාටින්ම මේ විදිහට ඒකේ නටුව මැදින් එන කොටස දාගන්නවා. ඊට පස්සේ ඒකේ මැද කොටස අඳුරු කරගන්නත් ඕනේ. ඊට පස්සේ මේක අඳුරු කරගත්තට පස්සේ වැඩ ටික ඉවරයි. ඒ වගේම කොළ ටික ඕන නම් තව ටිකක් තද කරන්න පුළුවන්. කළුයි කොළයි එකතු කරලා ඒ පාට අරගෙන. ඉතින් මම මේ විදිහට තමයි වදමල් කීපයක් පාට කරගත්තේ ලේසියෙන්. කැමති නම් මේ කොළ පාට වුණත් තව ටිකක් තද පාටින් කරන්න පුළුවන්. කළුයි කොළයි එකතු කරගෙන ඒ ටික හදාගන්න පුළුවන්. නැත්නම් නිලුයි කොළයි එකතු කරගෙන තද පාට හදාගත්ත හැකි.